Apple ලගේ අලුත්ම iOS 27 අප්ඩේට් එක ඊයේ announce කළා. අලුතින් වෙන features මොනවද? ඔයාගේ device එකටත් මේ අප්ඩේට් එක support කරනවද කියලා අපි ඉක්මනටම බලමු. මේ අප්ඩේට් එක iPhone 11 එකේ ඉඳලා 17 series එක වෙනකම්ම support කරනවා. ඉතින් ඔයාට iPhone 11 එකක් තිබුණත් බය වෙන්න දෙයක් නැහැ. apps 30කින් ඉක්මනට launch වෙනවා. CPU management optimize වගේ දේවල් කරලා තියෙන නිසා iOS 26 වලටත් වඩා smooth and faster විදියට මේක perform කරાવી. liquid glass වලට කැමති අයට වගේම නැති අයටත් අලුත්ම slider එකක් එනවා. මේකෙන් transparency එක ඔයා කැමති විදියට adjust කරලා තියාගන්න පුළුවන්. ලොකුම අප්ඩේට් එක කරලා තියෙන්නේ Apple Intelligence වලට වගේම Siriට. මොකද Siri දැන් වෙනම app එකක් විදිහට එනවා. නිකම්ම නෙමෙයි Google ලගේ Gemini AI එකත් එක්ක එකතු වෙලා තමයි අලුත්ම Siri launch වෙලා තියෙන්නේ. මේකට යාලා කියන්නේ Siri AI කියලා. මේක නිසා finally අපිට Siri ගෙන් ඇත්තටම හොඳ වැඩ ටිකක් ගන්න පුළුවන්. Siri open කළාම නිකම් pop up එකක් විදිහට නෙමෙයි ඒක full screen එකකට convert කරගන්නත් පුළුවන්. තව විශේෂම දෙයක් තමයි දැන් අපිට පුළුවන් Apple Intelligence choose කරලා photos expand කරන්න වෙනදටත් වඩා accurately object remove කරලා දාන්න වගේ වැඩ ගොඩක් කරගන්න පුළුවන්. Child safety features වගේම security improvements ගොඩක් එයාලා මේ අප්ඩේට් එකෙන් improve කරලා තියෙනවා. ඉතින් මේ වගේ තවත් අප්ඩේට්ස් ගොඩක් අරගෙන ආයෙමත් ඉක්මනටම එන්න.